යාළුවනේ රුපියල් 10,000ක් වගේ පුංචි බජට් එකකින් ගෙදර ඉඳන් පටන් ගන්න පුළුවන් මේ දවස්වල ඔෆිස් කාමර ගෙවල් අලංකාර කරන්න හැමෝම සොයන සුපිරි බිස්නස් එකක් තමයි ඉන්ඩෝර් ප්ලාන්ට්ස්. එහෙමත් නැත්නම් නිවස ඇතුලේ වවන විස්තර පැළ බිස්නස් එක. අද වීඩියෝ එකෙන් මම ඔයාලට කියලා දෙනවා මේ බිස්නස් එකට ඕන කරන ප්‍රීමියම් පැළ වර්ග සහ ලස්සන පෝච්චි අඩුම මිලට තොග වශයෙන් ගන්න පුළුවන් තැන් මොනවද? මේකේ නිෂ්පාදන වියදම සහ ලාභය කොහොමද? ඒ වගේම පැළයක් මැරෙන්නේ නැතුව ආරක්ෂිතව කස්ටමර්ට කුරියර් කරන්නේ කොහොමද කියලා. අඩු ගන්න සහ පැළ ගන්න තැන්. මේ බිස්නස් එකට අපිට ප්‍රධාන වශයෙන් ඕන කරන්නේ ඉල්ලුම වැඩි ස්නේක් ප්ලාන්ට්ස්, මනි ප්ලාන්ට්ස් සහ විවිධ සකියුලන්ට් වර්ගයයි. මේ පැළ වර්ග තොග මිලට අඩුවටම ගන්න පුළුවන් දියගම පැළ ප්‍රදර්ශන කුටි වලින් හෝ මිනුවන්ගොඩ සහ කඩුවෙල පැත්තේ තියෙන ලොකු නර්සරි වලින්. පැළ වවන්න ගන්න ලස්සන සෙරමික් සිමෙන්ති හෝ ප්ලාස්ටික් පෝච්චි තොග මිලට ගන්න හොඳම තැන පිටකොටුවේ චයිනා වීදිය. පෝච්චි පාට කරන්න ගන්න ඇකිලික් පේන්ට් සහ පුරුසු ගන්න පුළුවන් පිටකොටුවේ පළවෙනි අරස් වීදිය. නිෂ්පාදන වියදම සහ ලාභය. දැන් අපි බලමු මේකේ ලාභය කොහොමද කියලා. කුඩා ප්‍රමාණයේ ලස්සන සෙරමික් පෝච්චියක් එක්ක පැළයක් සකස් කරගන්න යන සම්පූර්ණ නිෂ්පාදන වියදම. පැළය, පෝච්චිය, පස්මිෂණය සහ පැකේජිං ඇතුළුව වෙන්නේ රුපියල් 200-250 අතර මුදලක් විතරයි. හැබැයි ඔයාට මේ වගේ ප්ලාන්ට් එකක් Instagram හෝ Facebook එකේ ලේසියෙන්ම රුපියල් 700 සිට 900 දක්වා මිලකට විකුණන්න පුළුවන්. ඒ කියන්නේ එක පැළයකින් විතරක් ඔයාට 100-200කට වඩා ලොකු ලාභයක් ලැබෙනවා. ප්‍රධානම අභියෝගය සහ විසඳුම. හැබැයි මේ බිස්නස් එකේදී ඔයාලට එන ලොකම අභියෝගය තමයි පැළවලට ඕනට වඩා වතුර දාලා මුල් කුණු වීම හෝ සෙවණ වැඩි වෙලා කොළ කහ පාට වීම. ඒකට විසඳුම තමයි පෝච්චියට පස් දාදී වතුර රැඳෙන්නේ නැතිව ඉක්මනින් බැස යන වැලි සහ කොකෝප්‍රීට් මිශ්‍රණයක් පාවිච්චි කරන එක සහ කස්ටමර්ට පැළය විකුණද්දී සතියකට දෙපාරක් වතුර දාන්න වගේ කෙයාර් ටිප්ස් ඇතුළත් කුඩා කාඩ්පතක් නොමිලේ ලබා දෙන එක. ඒකෙන් ඔයාගේ බිස්නස් එක ක්වොලිටි එක මාරම විදියට වැඩි වෙනවා. ආරක්ෂිතව කුරියර් කරන්නේ කොහොමද? ගොඩක් අයට තියෙන ප්‍රශ්නයක් තමයි පැළයක් කුරියර් කරන්නේ කොහොමද කියන එක. මේක කරන්න ලේසිම ක්‍රමයක් තියෙනවා. මුලින්ම පැළේ පස් හැලෙන්නේ නැති වෙන්න පෝච්චියේ කට හරියට පත්තර කොළ හෝ ටිෂූ දාලා ඒ උඩින් සෙලෝ ටේප් එකක් අලවන්න. ඊට පස්සේ සම්පූර්ණ පෝච්චියම බබල් රැප් එකකින් ඔතලා ඝනකම් කාඩ්බෝඩ් පෙට්ටි එක තියලා දෙපැත්තට හෙලවෙන්නේ නැති වෙන්න ස්තැන් වලට පත්තර කැරි පුරවන්න. පෙට්ටිය උඩින් ෆ්‍රැජයිල් හේමත් නැත්නම් වීදුරු භාණ්ඩ පරිස්සමින් පරිහරණය කරන්න සහ පැළයක් බැවින් උඩු අතට තබන්න කියලා ලොකුවට ලියන්න. ලංකාවේ ඕනෑම කුරියර් සර්විස් එකකින් මේවා ආරක්ෂිතව කස්ටමර්ටම යවන්න පුළුවන්. ඉතින් යාළුවනේ ඊළඟ වීඩියෝ එකෙන් මම අරන් ඉන්නේ අපේ අවසාන බිස්නස් එක වෙන සුවඳ ඉටිපන්දම්. ඒ කියන්නේ සෙන්ටර්ඩ් කැන්ඩල්ස් බිස්නස් එක ගැන. ඒ වීඩියෝ එකත් මගහැර ගන්නේ නැතුව බලන්න. දැන්ම අපේ channel එක subscribe කරලා තියාගන්න. හැමෝටම ජය වේවා.